Honorable Dasiri Jayasekara, you have 15 minutes. Thank you. මංහිතන්නේ අපි කරුණු ගණනාවක් මේ සම්බන්ධව කතා කරන්න අපේ වෙලාව තිබුණත් මං හිතන්නේ අපිට වෙලාව තිබෙන ප්‍රමාණයත් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. විශේෂයෙන් පැය 4:00මාරක් තිස්සේ ජනාධිපතිතුමා අපේ පාර්ලිමේන්තුවේ කාලයත් අපේ කාලයත් අරගෙන කරපු කතාවේ ප්‍රතිඵලයේ අවසානයේ අපිට කියන්න තියෙන්නේ ස්කන්ධය දිරයි ආතල් ඉතුරු වෙයි. ස්කන්ධය දිරනවා අපේ නියෝජ්‍ය කතානායකතුමා ආතල් ඉතුරු වෙනවා. දැන් ආතල් විතරයි රට ඇතුලේ ඉතුරුලා තියෙන්නේ. මොකද හැමතරකම ජනාධිපතිතුමාගේ කතාවේ කියපු විපක්ෂ නායකතුමාට කියපු කාරණා විහිළු කරපු ඒවා තමයි මේ ඔක්කොම යන්නේ. ඒකින්ද මම මේ කිව්වේ අද වෙනකොට දැන් ඒවා AI වලටත් දාලා මෙතන ගෙනල්ලා පෙන්ලා තියෙනවා. දැන් මේ අයවැය හදනකොට එතුමා ඇවිල්ලා පළවෙනි පිටු දෙකයි අවසාන පිටු දෙකයි කියවපුවම තේරෙනවා මේ වෙන ලයින් එකකට මේක කතා කරන්න හැදුවට ඇත්ත වශයෙන් මේ තියෙන්නේ IMF එකේ වැඩපිළිවෙල. මේක බොහොම පැහැදිලිව කියලා තියෙනවා the 2026 budget should be in line with program parameters to continue building fiscal space on the back of strong revenue measures and prudent spending executions. ඒ විතරක් නෙමෙයි බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ staff level agreement එක අනුව බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම, බදු පදනම විශාල කිරීම, බදු පැහැරීම වැළැක්වීම නීති ශක්තිමත් කිරීම මගින් ආදායම් අයවීම හෝ අඩුවීම පාලනය කිරීමේ රාජ්‍යයේ අවධානය යොමු විය යුතුයි කියලා. ඒ නිසා බොහොම පැහැදිලිව කියලා should be in the line with the program parameters to continue building fiscal space in the back of strong revenue measures. ඒ කියන්නේ බොහොම පැහැදිලි මේ IMF staff agreement එක අනුව හදපු අයවැය තමයි මේ ජනාධිපතිතුමා ඇවිල්ලා රස කරලා කියෙව්වේ. ඊළඟට දෙවනුව මම කියන්න කැමති මේ ගැන මේ සමස්ත ආර්ථිකය ගැන විපක්ෂ කතා කරපු මන්ත්‍රීවරු මට hina ගියා. සමහර අය ආචාර්යවරු, සමහර අය වෛද්‍යවරු. මම දැක්ක එක වෛද්‍යවරයෙක් කියනවා අපේ ඩොලර් තිබුණේ නැහැලු. ඒගොල්ලෝ ගන්නකොට ආණ්ඩුව. මං හිතුවේ මේ 2022 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙත් දැන් මේගොල්ලෝ හිටියේ. මොකද 2022 නම් අපිට මතකයි තව අපේ අධිකරණ ඇමතුමා කිව්වා එයා ඒ කාලේ ආණ්ඩුව ගන්නකොට පෙට්‍රල් තිබුණෙත් නැහැලු, ඩීසල් තිබුණෙත් නැහැලු, පාරේ යන්න විදියක් තිබුණෙත් නැහැලු. මම හිතන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ කාලේද කොහෙද මං හිතන්නේ මේ කියලා තියෙන්නේ. දැන් 2018 මම මේකයි කියන්නේ මේ රට වැට්ටුවේ කවුද කියලා. මොකද මේ රට 2018 වෙනකොට වැටෙන තැනක තිබුණේ නැහැ. කවුරු ආණ්ඩු කරා. හැබැයි 2018 දල නිල සංචිත 6.9ක් බිලියන එනකොට 2019 එක 7.6ට යනවා. පාස්කු පහරෙන් පස්සේ ඒක 5.6ට බහිනවා 2020. ඊළඟට 2021 3.1කට අඩු වෙනවා. 1.8 අඩු වෙනවා 2022 වෙනකොට. මේ විදිහට ගත්තම හැම එකක්ම සංචාරක ව්‍යාපාරෙත් මේමයි. බිලියන 4.3ක් 2018 තිබිච්ච එක පාස්කු පහරෙන් පස්සේ 3.6යි. ඊළඟට මිලියන 602යි. මිලියන 506යි ඩොලර් මිලියන මේ විදිහට 2020 21 22 වෙනකොට ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. මේක තමයි තමුන්නාන්සල මේ දිගින් දිගටම කියලා මේ රට විනාශ කෙරුවා මෙන්න මේ පක්ෂ මෙහෙමයි කියලා මේක හැදුවේ. ඇත්ත වශයෙන් රට විදියට ඇති වුණ තත්ත්වයන් එක්ක නිර්මාණය වුණ තත්ත්වයක් මිසක හැම වෙලාවෙම බලන්න කරුණාකරලා මේවා ටික අරගෙන මේ බොරුව කියන්න හදන්න එපා. මේ රට කුඩා ආර්ථිකයක් තියෙන රටක් ඩොලර් බිලියන 84ක රටක්. මේකේ පොඩි වෙනසක් සිද්ධ වුණ ගමන් ජනාධිපතිතුමා ගිය පාරත් කිව්වා කුඩා වෙනසක්වත් ඔරොත්තු දෙන්න පුළුවන් තරක් නෙමෙයි මේක කියලා. එතකොට එහෙම රටක් කවුරු ආණ්ඩු කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කියන්නේ මේ වැඩේ මේ බොරුව තවදුරටත් වර්ධනය කරන්න හදන්න එපා. මොකද මේ රට නැවත ගොඩ ගන්න පුළුවන්. අපිට එහෙම විශ්වාසයක් හැමකටම තියෙනවා. තමුන්නාන්සලද අපිද කියලා නෙමෙයි. ඒ නිසා ක්‍රමානුකූලව එහෙම ගෙනාපු රට තමයි තමුන්නාන්සල දැන් 4.8ට දැන් වටලා තියෙන්නේ. 105ට 2025 2024 වෙනකොට මේක ගිහිල්ලා තිබුණේ. අද ඒක වැඩිලා තියෙනවා තව දෙකක්. එතකොට බලන්න අනිත් පැත්තෙන් ගත්තම අර එකයි මම කිව්වේ සංචාරක ඉපීම් ගත්තම එක කාලවල වල වැඩි වෙලා අඩු වෙලා ආපහු වැඩි වෙනවා. මේ නිසා මම කියන්න කැමතියි කරුණාකරලා මේ බොරුව තවදුරටත් මේක මත ගිල්ලවන්න හදන්න එපා. මම කියන්න කැමතියි 2018 රුපියල් 162කට තිබුණ ඩොලර් එකට තිබුණ රුපියල් ප්‍රමාණය තමයි 324ට ගිහිල්ලා අද වෙනකොට ඒක 300ට තිබිලා දැන් තමුන්නාන්සලා ගාව දැන් 307යි අද. අද මේක තව වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ
මේක ගැන හොඳින් අවබෝධ කරගන්න. නැත්තම් බොරු කියලා මේ රටේ ජනතාව තවදුරටත් රවට්ටන්න එපයි කියන එක මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මොකද මේවා දිගින් දිගටම ගත්තයින් පස්සේ අපිට දකින්න තියෙන කාරණේ මේක තමයි. දැන් මේ පහුගිය කාල වකවානුව තුල ඇති වුණ තත්ත්වය මොකද්ද? දැන් අපේ മന്ത്രിතුමත් කිව්වා 150කට වැඩිය දැන් වැඩ කරලා තියෙනවා කියලා. අපි මුලින් ඉඳලම කිව්වා මේ තමුන්නාන්සලා ජනාධිපතිතුමාගේ වචන වලින් කිව්වම පුරුදු වෙන්න කරනවා කරලා පුරුදු වෙනවා. කරන ගමන් වැඩ කරන ගමන් පුරුදු වෙනවා පුරුදු වෙන ගමන් කරනවා කියලා තමයි කිව්වේ. දැන් කරන ගමන් පුරුදු වෙන්න කියලා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. පෞගිය මාස 9 තමුන්නාන්සලා ප්‍රාග්ධන වීදම් විදිහට ලංකාවට දැම්මා රුපියල් බිලියන 1315ක්. හැබැයි ඒක සංශෝධන වුණායින් පස්සේ බිලියන 1030ට අඩු වුණා. පුනරාවර්තන වියදම බිලියන 5530 ඉඳලා 5886ට යනකල් වැඩි වුණා. දැන් වෙනදාට සාමාන්‍යයෙන් අමාත්‍යාංශවල අපිට කරු නියෝජ්‍ය කතානායකතුමා එවනවා රිකරන්ට් එක කීයද වර්තන වියදමෙන් කොච්චර වියදම් වෙලා තියෙනවද ප්‍රාග්ධන වියදමෙන් කොච්චර වියදම් වෙලා තියෙනවද කියලා. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉල්ලපුවාම අපි මේවා ඉල්ලපුවාම එවන්නේ මොකද්ද? මුකුත් නෑ දෙක එකට දාලා තමයි ඉල්ලන්නේ. 100ට කීයද කියලා අපි අහපුවාම 100ට කීයද කියලා හොයාගන්න බෑ. මොකද හේතුව ප්‍රාග්ධන වියදමයි වර්තන වියදමයි දෙකම එකට එකතු කරලා තමයි හදලා එවන්නේ. අපිට වෙනද එහෙම එවන්නේ නෑ. ප්‍රාග්ධන වියදම කොච්චර තියෙනවද? ඒකෙන් කීයක් වියදම් වුණාද මාත්‍යංශේ? වර්තන වියදම කොච්චර තිබුණාද? ඒකෙන් කොච්චරක් වියදම් වුණාද කියලා එවනවා. දැන් අලුතෙන් සෙල්ලමක් පටන් අරන් තියෙනවා. මේ සියල්ලම මේ විදිහට එවන්න. මේක සම්පූර්ණ වැරදි. ඒ නිසා තමයි අපි කියන්නේ 125ක විතර ප්‍රමාණයක් තමයි මේ රටේ දැන් වැඩ කරලා තියෙන්නේ මේ ආපු ප්‍රාග්ධන වියදමේ. ඒ සල්ලි ඔක්කොම තමුන්නාන්සලා ආපහු එකතු කරගෙන තියෙන්නේ මහා භාණ්ඩාගාරේ. ඒ මහා භාණ්ඩාගාරේ සල්ලි දිනනවා කියලා කියන්නේ ඕක තමයි. මේ රටේ තමුන්නාන්සලා බදු ගාලා බිලියන ගාණක් එකතු කරගත්ත සල්ලි ටික ගමේ මිනිස්සුන්ට වැඩ කරන්නේ නැතුව ඒ සල්ලි ටික ආපහු එකතු කරගත්තන් පස්සේ කියනවා ඉතින් භාණ්ඩාගාරේ පිරලා කියලා. අපි අහන්නේ ඕක නෙමෙයි. මේ සල්ලි ටික අරගෙන ගම ඇතුළට වැඩ කරන්න. දැන් බලන්න මම කියන්නම් මේකට හේතුව මොකද්ද? අමාත්‍යවරුන්ගේ අසමත්කම. නිලධාරීන්ගේ වැඩ කරන්න බිය. ටෙන්ඩර් මගඩි. ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්ගේ බිය. මේ නිසා 75ක් එම් පිටින්ම සල්ලි ආපහු මහා භාණ්ඩාගාරයට යනවා. මේ දෙසැම්බර් 30 වෙනිදාට මේක තමුන්නාසල බලා ගන්න පුළුවන්. ඒක තමයි දැන් ඔය සමහර ඇමතිවරු මම දැක්කා අද මරිකා මැතිතුමත් කියනවා අමාත්‍යාංශවල හොගාලා දැන් ටෙන්ඩර් දානවා මේ ටිකේ. මොකද? ඇයි සල්ලි ඉතුරුයි මොනවා හරි මිලදී ගන්න ඕනේ දැන්. ඒකින්ද මොකද කරන්නේ? පටපට ගාලා ටෙන්ඩර් දානවා. දින 20 ඕපන් කරලා තියෙන්න ඕනේ එක දින 7ට ඕපන් කරලා දානවා. එතකොට මොකද වෙන්නේ? තනිකර හෙම් පිටින්ම අර තමුන්නාන්සලා ඉස්සර කිව්වනේ ටෙන්ඩර් මගඩි කියලා. ඒ ටෙන්ඩර් මගඩිගේ අනිත් එක තමයි දැන් වෙන්නේ. මොකද අපිත් අමාත්‍යාංශ කරලා තියෙනවා. අපි දන්නවා කොයි කාලේ සාමාන්‍යයෙන් වියදම් වෙන්නේ නැති ඒවා ටෙන්ඩර් මණ්ඩලයට දාලා මේ අවශ්‍ය කරන බඩු භාණ්ඩ මිලදී ගන්න ඕනේ කියලා. තමුන්නාන්සලා මොකද උනේ? මේක දන්නේ නැහැ. මෙලෝ හසරක් දන්නේ නැහැ සල්ලි වියදම් වෙයි කියලා බලන් හිටියා. දැන් සල්ලි ඉතුරු වෙලා දැන් මොකද කරන්නේ? හදිස්සිය ටෙන්ඩර් දානවා. දාලා දඩබඩ ගාලා සල්ලි වට්ටියක් වියදම් කරලා සල්ලි වියදම් කරලා ගන්න හදන්නේ. මේක මොකද වෙන්නේ? සම්පූර්ණ විශාල හොරකමකට මේක ලක් වෙන්න හදන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි අද මේකත් එක්ක මම කියන්න කැමතියි විශේෂයෙන්ම ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳ පස්සේ. දැන් මේක ගත්තම අපේ නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවේ පවුල් ලක්ෂ 57ක් ඉන්නවා. ඒ පවුල් 57න් ගෘහ මූලික පවුල් ලක්ෂ 40ක් කාන්තා මූලික පවුල් ලක්ෂ 14ක් ඉන්නවා. එතකොට මේකෙන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ දැන් අපි ගත්තයින් පස්සේ 2019 සිදු කරන ලද ගෘහ ආදායම් වියදම් දත්ත පදනම්ම ඒ සමීක්ෂණයට පස්සේ අද වෙනතුරු 2019න් පස්සේ හැම අවුරුදු 3කින් 3කටම කරන්න ඕන. අද වෙනතුරු මේ අපේ දුප්පත්භාවය පිළිබඳ රටේ දරිද්‍රතාවය පිළිබඳ කිසිම සමීක්ෂණයක් කරලා නැහැ. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව 2019 අවසාන එනකොට ලංකාවේ මේ පවුල් ලක්ෂ 57න් 3.2ක් ඒ කියන්නේ ලක්ෂ 32ක් දුප්පත්භාවයට පත් වෙලා තිබුණා. අද වෙනකොට ඒක 2024 මේ ලෝක බැංකුව වාර්තා වලින් කියලා තියෙනවා ඒක 24.5ට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 24ක් මේ රටේ අද දරිද්‍රතාවයෙන් තවදුරටත් පෙළෙන දරකට මේක තල්ලුලා තියෙනවා. එතකොට මේ පරීක්ෂණ වාර්තාව කරන්න සල්ලි නැහැ කියලා ආණ්ඩුව කිව්වා. අපි දිගටම ඉල්ලනවා කරුණාකරලා මේක කරන්න. මොකද හේතුව ලක්ෂ 57න් ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් අද වෙනකොට දිලිඳු රේඛාවෙන් ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව ඩොලර් 3.65යි. එහෙනම් රුපියල් 1120යි දවසකට. එතකොට මේක තමයි ඔවුන්ගේ තිබෙන තත්ත්වය. ඒ නිසා විශේෂයෙන්ම
අපි අහන්න කැමති තමුන්නාන්සේලාගේ මොකද්ද වැඩපිළිවෙල මේ දිලිඳුභාවය තුරන් කිරීම සඳහා අපි දැක්කා අර අලුත් එකක් ඉදිරිපත් කළා තියෙන එක එහෙම් පිටින්ම දේශපාලනය උදේ ඉඳන් රැ වෙනකල් මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් ගහපු එක්කෙනා තමයි ග්‍රාම සේවක කොට්ටාසේ අර ඉන්න සියලුම සම්වර්ධන නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් අනෙක් කට්ටිය ඔක්කොටම නායකත්වය දෙන්නේ එයා කියන විදිහට තමයි දැන් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ විදිහට කවදක්වත් මේ ජීවන බර මුදා හරින්න අලුත් වැඩ පිළිවෙලක් හදලා තිබුණේ නැහැ කවුරුත්. ඒ නිසා මම කියන්න කැමති විශේෂයෙන්ම දිලිඳු බව කියන්නේ ඒක වැඩ පිළිවෙලක් අවශ්‍යයි ඉස්සර තිබුණා. අපි දන්නවා තමුන්නාන්සලා ප්‍රේමදාස මහත්මයාගේ කාලේ ඊළඟට ජනසවිය ඊළඟට සමෘද්ධි ව්‍යාපාරය මේ වගේ වැඩ පිළිවෙල තිබුණා. ඒවා සියල්ලම තමුන්නාන්සලා පැත්තට විසිකලා තමුන්නාන්සලාගේ ප්‍රජාශක්ති වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න හදනවා. ඒක බොහොම පැහැදිලිව දේශපාලනිකව තමුන්නාන්සලාගේ කාඩර් එක යොදා ගන්න හදපු වැඩ පිළිවෙලක් කියලා කියන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අනික් කාරණේ තමයි දැන් මේ කැබ් රථ වාහන ආනයනය සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය. දැන් මොකද කිව්වේ? මුලින්ම කිව්වා කරු කතානායකතුමා ජනාධිපතිතුමා කිව්වා. මොකද කිව්වේ? අපි මේ සුකෝභෝගී වාහන ඔක්කොම පිටරටට විකුණලා ඩොලර් ගේනවා ඉස්සල්. ඊළඟට මේ කට්ටිය මොකද කරේ? ජනාධිපති වුණා ගමම්ම දැම්ම ගෝල් ෆේස් එකේ වාහන සේල් එක. දාලා සේල් එකේ විකුණන්න වාහන ලෑස්ති කෙරුවා. අර මාතර දිහා කුණු කොල්ලට කට්ටියට මේක වික්ක තමන්ගේ ගජ මිතුරන්ට ඉතුරු ටික. විකුණලා ඊට පස්සේ දැන් මම දැක්කා ගිය දැන් මේ මෙතන ඉන්න අපේ වැවිලි කර්මාන්ත ඇමති. එයා දැන් දානවා මගේ අමාත්‍යාංශය තියෙන සුවභෝගී වාහන 28ක්. ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මාස දෙකෙන් දානවා. කවද්ද මේ කියන්නේ? 2025 4.29. මේ 11 වෙනිදා ඇවිල්ලා මෙතන අඬනවා. දැන් වාහන කියන එක ලොකු දෝෂාරෝපණය. මගේ අමාත්‍යාංශෙත් තියෙනවා මගේ කැටි යන වාහන. ලේකම්තුමා ළඟදී නුවර ගිහින් මගේ හිට්ටා. අලුත් ඒවා දැන් දෙන්න ඕන. කවුද මේ කියන්නේ? මේ සුකෝභෝගී වාහන ටික විකුණලා වෙන්දේසි කරනවා කියලා කයිය ගාලා ඒවා ටික විකුණලා ඉවරලා දැන් කියනවා දුදවන්න වාහන නැහැ. ඉතින් සුකෝභෝගී වාහන අරන් දුන්නා නම් ඉවරනේ අපේ අර හිටපු අපේ නිලධාරීන්ට. මගේ හිටින්නේ නැහනේ ලේකම්තුමා. ඉතින් මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? තනිකර මේ රටේ මිනිස්සුන්ව හැදුවා මේ වගේ යන්නේ ලොකු එවුන් මේ වගේ තමයි මේ කට්ටිය යන්නේ. ඒ නිසා මේක අපි ඉවර කරන්න ඕනේ කියලා ඒ සංස්කෘතිය ඉවර කරා. කවුද තීරණය කරන්නේ කැබ් එක තමයි මේ රටේ යම කෙනාම යන්න ඕනේ වාහනේ කියලා? තමුන්නාන්සලා කැබ් අරගත්ත ඒ කාලේ. තමුන්නාන්සලා කැබ් ගත්තා ලංකාවේ හැම එක්කම කැබ් ගන්න ඕනේ. ඒක මාර කතාවක්. ඒ නිසා හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ අද අඩුම ධර්මයේ මේ ඩීසල් පාවිච්චි අඩු කරන වාහනයක්. එහෙමනේ අපි කල්පනා කරන්නේ. පැත්තකින් තියන්නකො ප්‍රාඩෝ ඉන්ටර්කූලර් අරෝමයා පැත්තකින් තියන්න. හරි. මේ කැබ් එක හරි ගත්තයි කියන්නේ. ඒකට එනම් ගන්න ඕනේ අඩුම තරමේ 150ක් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නනවා අපි. හරි මේ රටේ තියෙන මේක අඩු කරන්න. එහෙම වැඩ පිළිලක් නෙමෙයි. තමුන්නාන්සලා ඉදරම කැබ් ගේන්න ඕනේ කියලා කැබ් ගේනවා. දැන් මම කියන්න කැමති දැන් මන්ත්‍රීවරුන්ට වාහන නැහැ කියලා කිව්වා. Jayasekara, you have 2 more minutes. මන්ත්‍රීවරුන්ට ඇති වෙන වාහන තියලා මම ලයිස්ට්ෝම ඉදිරිපත් කරනවා මේකේ මන්ත්‍රීවරු එක එක අමාත්‍යාංශ වලින් දීලා තියෙන වාහන. දැන් අබේ වික්‍රම මහත්මයාට දීලා තියෙනවා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. කරු එල්ලෙම් අබේ වික්‍රම මාතර දීලා තියෙනවා ලංකා ඛනිජ වල සංස්ථාවෙන්. ඊළාට සුවංශ කුමාර නාරද මහත්මයාට අධ්‍යාපන අමාත්‍යාංශය. ඊළාට අබේ වික්‍රම මහත්මයාට දීලා තියෙනවා ලේකම් කර්මාන්ත වාණිජ්‍ය අමාත්‍යාංශය. මේ විදිහට ඇමතිවරුන්ට ඔක්කොම මන්ත්‍රීවරුන්ට වාහන දැන් දීලා තියෙන්නේ සාමාන්‍ය මන්ත්‍රීවරු. ඉතින් අනික් කට්ටියටත් කරුණාකරලා ඒවා දීලා ඉවර කරන්න. මොකද හේතුව මේ වැඩෙන් වෙන්නේ කරු කතානායකතුමනි මම කියන්න කැමතියි දැන් බලන්න මේ වාහනයක් ගන්න ගියාම දැන් තියෙන ප්‍රශ්නේ මේකේ අපි කතා කරන්න ගියොත් මේ ටෙන්ඩරේට දුන්නේ දින 12යි. එතකොට මොකද්ද උනේ මේ කැබ් මොකද මේ අවශ්‍ය වෙන්නේ කියලා අපි අහුවේ. කැබ් අවශ්‍යලා තියෙන අවසානයේ බලපුවාම අපි දන්නවා කේල්කම් එකතු කරනවා. ඊළඟට හාල් කරෝල පොල් ටික එකතු කරනවා. ඊළඟට තව මොනවද ගන්න දිනේවා එකතු කරනවා ගියාම. එතකොට යට ඇඳුම් හොඳ නැත්නම් එකත් පැකට් එකක් දෙනවා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? පළවත්තේ කාර්යාලය හදන්න වෙලා තියෙනවා ලොකු ස්ටෝරුවක්. එතකොට ඇයි මොකද කැබ් 159ක් එනවා. කැබ් 159 කේල්කම් ඔක්කොම 159ක් එනවා. හාල් කිලෝ එනවා. ඒ ඔක්කොම අරගෙන බෙදලා කට්ටියට බෙදලා දෙන්න තමයි මේ වැඩ පිළිල සකස් කරන්නේ. එතකොට මේ කැබ් අරගෙන යන්නේ මේ වැඩේ ඉදිරියට ගෙනියන්න. එතකොට මං කියන්න කැමතියි දැන් ඩියුටිය මේකේ මොකද වෙලා තියෙන්නේ? දැන් මේ වාහනේ ගත්තෙන් පස්සේ තමුන්නාන්සලා දන්නවා මේකට ආණ්ඩුවේ වියදම ගත්තොත් වාහන ඉන්ෂුරන්ස් එකට යනවා 1775 ගානේ ගත්තොත්
1,50,000 ගාන ගත්තොත් අවුරුදු 4ට බිලියන 1.6යි මිලියන 1,600යි. සර්විස් එකට යනවා රුපියල් 40,000 ගානේ බැලුවොත් 16 වතාවක් අවුරුදු 4ට මිලියන 1,130යි. ආදායම් බලපත්‍රයට යනවා රුපියල් 25,000ක් මිලියන 177යි. ටයර් වලට යනවා මිලියන 213ක්. එතකොට ඔක්කොම එකතු කරපුවාම මිලියන 3,120යි. දැන් මේක ලීසින්ලු දාන්නේ ගම. දැන් මේ ලබන අවුරුද්දෙත් ගෙවන්න වෙනවා. ඊළඟ අවුරුද්දෙත් ගෙවන්න වෙනවා. අවුරුදු කීයක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. කවුද මේ කම්පැනි? මේ ලීසින් කම්පැනි කවුද? මේ ඉන්ෂුරන්ස් කම්පැනි කවුද? කාගේ කවුද? අපි දන්නවා යාළුවෝ ඉන්නවා මේ අයගේ කට්ටිය කොහොමද කරන්න කියලා. මුළු එකතුව ගත්තයින් පස්සේ මේ වාහන වැඩේට මිලියන 17,500යි. 1,775 දෙනෙකුට කැබ් අරන් දෙන්න මේ ආණ්ඩුව වියදම් කරනවා මහලොකොට කය ගැව්වා. සුකෝභෝගී වාහන පාවිච්චි කරන්නේ. අපි බස් වල යන්න කැමති. මම දැක්ක ඉස්සර අර පටන් ගත් දවස්වලම පාරයිනේ දාලා තියෙනවා මන්ත්‍රීතුමා බෑග් එකක් අරන් ඉන්නවා බස් එක ගාව යන්න. දැන් මොකුත් නැහැ. දැන් කෙලින්ම සුකෝභෝගී කැබ් එකේ දැන් යන්න හදන්නේ. මේකට මොකක්ද වෙලා තියෙන අවසාන? මහජන ප්‍රවාහනට දාලා තියෙන මිලියන 3,000යි ලක්ෂ 220ටම මුළු එකතුව මිලියන 17,500යි 1,775කට වාහන ගන්න. කරුණා කළා අපි කියනවා මේ රටේ රාජ්‍ය නිලධාරීන් 19,000ක් ඉන්නවා. ඒ අයට දීලා තියෙනවා පර්මිට් එකක්. ඒ පර්මිට් එක අඩුව ධර්මයේ තමුන්නාන්සලා ක්‍රමානුකූලව හදලා දෙන්න. ඒ මිනිස්සු අවුරුදු 30ක් 40ක් දුක් විඳලා ගත්ත තමන් මහන්සිලා ඉගෙන ගත්ත අය විදියට නැත්තම් මේ රටට වැඩ කරපු අය විදියට ඒ 19,000ට අවශ්‍ය කරන ඒ පර්මිට් එක දීලා තියෙනවා. කරුණාකරලා ඒගොල්ලන්ට මේක දෙන්න. තමුන්නාන්සලා මේක කරන්නේ අපිට මේ කැබ් අවශ්‍යතාවයක් නෑ. අපි බොහොම පැහැදිලිව කියනවා තමුන්නාන්සලාම තියාගන්න මේවා. මොකද හේතුව මේ කැබ් එක අරන් ගියයි කියලා අපිට rahat වෙන්න ඉතින් අපි යන එක කොහොම හරි යන්නම්. දැන්ටත් අපි දන්නවා තමුන්නාන්සලාට ආණ්ඩුවෙන් කැබ් දීලා තියෙන්නේ. වාහන දීලා තියෙන්නේ. ඒ අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. ඒතකොට ඒ නිසා මම හිතන්නේ කියන්න කැමති අධ්‍යාපනයේ දල ජාතික නිෂ්පාදනයෙන් 6% දෙනවා කියලා කෑ ගහපු අගමැතිනියට අද දීලා තියෙන්නේ 1.2යි දල ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනයේ. එතකොට පාසල් 3,100කට වැසිකිලි නැහැ කියලා කියනවා. රෝවල් 45ක් දොස්තරවරු නැහැ කියලා වැහිලා කියලා කියනවා. මේවා තියෙද්දි තමයි තමුන්නාන්සලා මේ කැබ් බාතල් එක ගන්න හදන්නේ. මම කියන්න කැමති කරුණා කරලා ඒ වගේම විශේෂයෙන්ම මේ රාජ්‍ය සේවක මට තව විනාඩියක් දෙන්න අපේ සමිතිතුමා මට තව විනාඩියක් දෙන්න. දැන් බලන්න විශ්‍රාමගිය රජයේ සේවකයන්ගේ පස්සේ මේක තමුන්නාන්සලා දිගටම අර බීසි පෙරේරා වැටුප් කොමිසමේ ඉඳලා එදා පළවෙනි දවසේ එනකොට මේ පාර දිගේ අහිංසක ගුරුවරු අති විශාල ප්‍රමාණයක් විදුහල්පතිවරු පාර දිගේ හිටියා. තමුන්නාන්සලා මේ මිනිස්සු අරන් ගිහලා පාරවල් දිගේ පඩි වැඩි කරලා දෙනවයි කියලා 3න් එකක් දෙනවා කියලා අරන් ගිහලා පාරේ ඇවිද්දපු අයට අද 7-5ක්වත් ගෙවලා නැහැ. අපි ඉල්ලනවා කරුණාකරලා මේක වහාම විසඳන්න අවුරුදු ගණනාවක් දිගින් දිගටම 2024 මැයි මාසේ තමුන්නාන්සලාගේ නායක අනුරාධපුර මහත්තයා ගෙනල්ලා කතා කරා මේගොල්ලන්ට මේ පස්සේ විසඳනවා කියලා. අද වෙනතුරු ඒක විසඳලා නැහැ. ඊළඟට විශ්‍රාමගිය රජයේ සේවකයන්ගේ 2024 ඒ අයගේ වැටුප් වර්ධක නිසා අද විශාල අර්බුදයකට ඒගොල්ලෝ ලක් වෙලා තියෙනවා. ඒ වගේ විශේෂයෙන්ම දේපල ණය ගත්තොත් ලක්ෂ 30 දක්වා වැඩි කරනවා කිව්වා. අද මිලියන 500යි රාජ්‍ය සේවකුට බෙන් කරලා තිබෙන මුදල ගත්තන් පස්සේ බෙදලා බලපුවාම ලක්ෂ 14 රුපියල් 4,100යි වැඩි වෙන්නේ. ආපදා ණය ගත්තන් පස්සෙත් මෙවැනිම තත්ත්වයක් 2023 අය තවම බලන් ඉන්නවා ආපදා ණය ගන්න. ඒ නිසා මම කියන්න කැමතියි අද සමෘද්ධි ව්‍යාපාරය තමුන්නාන්සලා මේ අය දෙකට කෑලි වලට කඩලා සමෘද්ධි ව්‍යාපාරය අපි අරගන්නවා කියලා අරගෙන කියලා මොකක්ද දැන් අද කරලා තියෙන්නේ? ඒ අයව අද දාන්න පුළුවන් වෙලා තියෙන්නේ MN1 එකට විතරයි කේතයට වනජීවි වන සංරක්ෂණ අයට පමණයි දාන්න වෙලා තියෙන්නේ. දැන් සමෘද්ධි ව්‍යාපාරය අවුරුදු 30ක් මේ රට බිලියන 472ක් එකතු කරපු ව්‍යාපාරයක් අද සම්පූර්ණයෙන් තමුන්නාන්සලා ඒක විනාශ කළා. ඒවා සම්පූර්ණයෙන්ම ඒ සමෘද්ධි ව්‍යාපාරය විනාශ කරන වැඩ පිළිවෙලකට මේ යන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි දැන් බා පර්මිට් ගත්තන් පස්සේ කරු කතානායකතුමනි බා පර්මිට් සම්බන්ධව මහා ලොකෝට කයිය ගෙවුව මේගොල්ලෝ. මේ රයින් ලික්කමසික මහත්තයාගේ ආණ්ඩුව බා පර්මිට් දීලා මේවා සම්පූර්ණ වැරදි මෙහෙමයි කියලා කතා කරුවා. අවසානයේ මොකද දැන් වෙලා තියෙන්නේ? අවසානයේ බා පර්මිට් ගැන මට විනාඩියක් දෙන්න. බා පර්මිට් ගැන කතා කරනවා මොකද්ද? හර්ෂණ සූරප්පුර මහත්තයා කියලා ශේෂ්ඨාධිකරණයට දෙනවා. මෙන්න ඇෆිඩවිට් එක මල් ළඟ තියෙනවා. මේ බා පර්මිට් සියල්ලම නිවැරදි විදිහට දීලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. රයින් ලික්කමසික මහත්තයා දුන්නේව අපි පිළිගන්නවා. ඒ නිසා මේ බා පර්මිට් අපි සම්පූර්ණයෙන් නීත්‍යානුකූලයි කියලා පිළිගන්නවා. කවුද හර්ෂණ අපි නෙමෙයි අපේ සූර්යප්‍රම මහත්තයා මේ අමත් මෙතෙන්ට ඇවිල්ලා කියපු අය මේ
මේවා ගැන කතා කරනවා මේ ඇමතිවරු මේවා හොරට දීලා තියෙන්නේ සල්ලි අරන් දීලා තියෙන්නේ මේමයි කියලා. දැන් මේ ඔක්කොම නීත්‍යානුකූලයි. ඊළඟට අනික් කාරණේ අවසානික මම කියලා නතර කරනවා විශේෂයෙන්ම මේ බාපර්මිට් වගේම මේ තමුන්නාන්සලා යටතේ ගත්ත පර්මිට් වල විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ තියෙනවා ඉදිරිපත් කළා 2015 ඒගොල්ලන්ගේ වර්ෂය සඳහා මුදල් ලැබීම ගෙවීම් ප්‍රකාශය කාටද මේක දෙන්නේ? මේක දෙන්නේ මැතිවරණ කොමිසමට. ඒ මැතිවරණ කොමිසමේ දෙනවා മന്ത്രിවරුන් වාහන විකුණා කරන ලද පරිත්‍යාග වලින් මිලියන 10ක් ඊළඟට മന്ത്രി වැටුප් දීමන, පාර්ලිමේන්තු වැටුප් දීමන, පළාත් සභා മന്ത്രി වැටුප්, පළාත් පාලන മന്ത്രി වැටුප් මේ සියල්ලම අරගෙන තියෙනවා මේ පක්ෂය. එතකොට මේ වාහන පර්මිට් වලින් සල්ලි අරන් තියෙන්නේ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනික් අයට චෝදනා කරනකොට ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් වාහන විකුණලා කරලා පරිත්‍යාග වල විදියට තව මිලියන 10ක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ පර්මිට් එක ඒගොල්ලෝ විකුණලා තියෙනවා කියන එක. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමති ජනාධිපතිතුමා අවසාන වශයෙන් එක විනාඩියක් මට දෙන්න. ජනාධිපතිතුමා ගුවා මේ සරුංගලේ වගේ අපිට එහාට මෙහාට ඕන මේ හඬකට යන්න පුළුවන් කියලා අපි යන්නේ ජනතාවගේ හන්ට පමණයි. තමුන්නාන්සලා තමයි 94 සරුංගල් වගේ ගිහිල්ලා චන්ද්‍රිකා මැතිරිකාවට ගියේ. ඊළඟට 2001 වෙනකොට ආයි චන්ද්‍රිකා මැතිරියත් එක්ක සම්බන්ධ වෙන්න ආණ්ඩුව දාන්න. 2004 මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සරුංගලේ යනවා මේ පැත්තට. ඊළඟට ආපහු යනවා 2010 රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක සරත් පොන්සේක මහත්තයව සරුංගලේ උස්සන් ගිහලා ඒක ඇතුළට දානවා. ඊළඟට 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙලා ආණ්ඩුව හදනවා. සරුංගලේ ගිහිල්ලා. අපි සරුංගල් ඇරියේ නෑ. අපි හොඳට ජනතාවගේ පැත්තේ ඉඳලා අපි වැඩ කරපු අය මතක තියාගන්න. අපි ඇමතිකම් අතහැරලා තියෙනවා දෙපාරක් මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിකම් අපි අතහැරලා තියෙනවා මතක තියාගන්න. තමුන්නාන්සලා වගේ අපි මේ සරුංගල් වලට ඉතින් කියලා ගැහුවේ නෑ. ඒ නිසා අපේ අනුරසානක මැතිවරණ අපි කියනවා කරුණා කළා සරුංගල් ඇරියේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි ඔය 70 ඉඳලා මැතිරිගේ ආණ්ඩුවත් එක්කම සම්බන්ධ වෙලා ඊළඟට 94 වෙනකල් 94න් පස්සේ 2024 වෙනකල්ම ජයසේකර I'll let you call upon the next රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව වෙනකල්ම සරුංගල් ඇරිය අපි නෙමෙයි. එතුමන්ලා කියන එකත් මතක් කරගන්න මගේ වචන සුවල්ප Honorable